පුතේ අද සුභාරංචියක් කියන්න තියෙනවා. මොකක්ද අම්මේ? මොන සුභාරංචිද අම්මේ? වින්ද තරමක් වින්ද දුක්නේ මම එදා ඉඳන්. මම පොඩි කාලෙදිම මට මගේ තාත්තා නැති වුණානේ අම්මේ. අයියා මාව දාලා ගියා කොළඹ පොඩි කාලෙදිම. අයියා ගියේ පුතේ අපි කවුරුත් ගැන හිතලානේ. අම්මට දැන් ජොබ් එකක් කරන්න තරම් හයියක් නැති බව පුතා දන්නවනේ. මගේ පුතා සතුටෙන් තියන්නනේ අයියා කොළඹ ගියේ ජොබ් එකකට. ඒ කතාවේ කොහෙන්ද අම්මේ සුභාරංචියක්? මගේ ජීවිතේ මගේ තාත්තව මං ඇහැටවත් දැකලා නෑ. මල්ලි විතරනේ මට සහෝදරයෙක්ට ඉන්නේ. පුතේ උඹ හිතුවද මේ අම්මා උඹේ දුක දන්නේ නැහැ කියලා? තාත්තා නැති වුණ දවස් ඉඳලා මේ අම්මා උඹයි අයියයි බලා ගන්න නොවින්ද බුදුකක් නෑ පුතේ. ඒත් මගේ පුතේ බය වෙන්න එපා. හැමදාම ආඳුර විතරක් රජ කරන්නේ නෑ පැටියෝ. තාත්තා නැති වුණායින් පස්සේ උඹලගේ දුක බැලුවේ අයියානේ. ඒක මම දන්නවා අම්මේ. ඒත් මට දුකයිනේ අම්මේ. දුක් වෙන්න ඕනේ නෑ. පුතේ අද උඹට සුභාරංචියක් කියන්න තියෙනවා. මොකක්ද අම්මේ සුභාරංචිය? අයියා කොළඹ ගිහිල්ලා කොච්චර කල් වෙනවද? එකපාරක් ඔක්කත්තාම ගෙදර ආවද? අපිට සල්ලි ටිකක් එවන එක විතරද අම්මේ අයියට තියෙන එකම වැඩේ? අයියා උඹටයි මටයි සල්ලි ඒව විතරක් නෙවෙයි පුතේ. අද එයා ලොකු වැඩක් කරලා පෙන්නලා ඉවරයි. මොකද්ද මේ? බලන්නකෝ. මේ මොකක්ද අම්මේ මේක ලියුමක් නෙවෙයිද? ඕක අයියා කැම්පස් එකෙන් එවපු එකක් නෙවෙයි පුතේ. රස්සාවෙන් එවපු එකක්. මගේ පුතා කොළඹ ගිහිල්ලා නිකන් ඉඳලා නෑ. පේනවනේ. එයා මහන්සි වෙලා රෑ නිදි මරලා ලොකු උසස් වීමක් කරන් හොඳ තැනක රස්සාවක් කරනවා. අම්මේ මට මාර හැපි අනේ කවදාවත් නොදැක්කත් මේ ලියුම දැක්කට පස්සේ මගේ හිත පිරුණා. අයියා අපිව පුදුම කරන්න හිතන් ඉන්නේ හෙට. අද උදේ අයියා කෝල් එකක් ගත්ත පුතේ. මට කිව්වා අද හවස ගෙදර එනවයි කියලා. ඒක උඹට සුභාරංචියක් නෙවෙයිද මගේ පුතේ? අම්මේ ඇත්තටම අපේ අඳුරු කාලේ ඉවරද මගේ අම්මේ? මගේ අයියව දකින්න පුළුවන්ද ඒ කියන්නේ? ඕ පුතේ දුක් වෙන්න ඕනේ නෑ. අයියා නවනේ. දැන් පුතා ලේත් වෙන්නකෝ පන්ති යන්න. දැන් ඕව ගැන හිත හිතා ඉන්න නෙවෙයි. ඉක්මනට යන්න. ලේත් වෙන පන්ති යන්න. දුවලියන්. අම්මේ ටිකෙට බත් ටිකක් දෙන්න. හා ටිකිරි. බත් කන්නින්. එලෝ ප්‍රවියා අන්නරුව නොද බං අද ගමට. කවුද බා අමී කියද? ඕ බං ඔය පරෝග ලොකු සිම් බල ඉන්න තියෙන්නේ. එපා වෙනවනේ බා මටත් ඕක අප්පිරිය. ඌ හිතන් ඉන්නේ ඌ තරම් දන්නගෙත් තවත් නෑ කියලා. ඒකනේ බං ඔය ලොකම තමයි මට පෙන්වන්න බැරි ඕකුන්ගේ. ගණන් ගන්න නැතුව ඉන්න හදා බං ඕකව. ඒ විනි මේ පැත්තට කරකැවිලා. ජොබ් එකක් හම්බෙලා ලොකු කම්පැනි එක. අපේ ලොකු මාව මට විස්තරය කිව්වේ. කොයිද බං ලොකුම වැඩ ගන්නද? ඌ කොළ බබා වැඩ කරන්නේ මේ පාරණි වාඩුවට ගමේන කතාවක් කිව්වා. හරි බං එහෙනම් අවසර සෙට් වෙමු. අම්මේ පුතේ අද පන්තියක් නැද්ද? ඉක්මනට ලේස්ති වෙන්න ඔහොම ඉඳලා හරියනවයි. උඹනේ කවදා හරි මේ නංගිලත් බලාගෙන ඉන්න ඕන. අපි මොකෝ හැමදාම ජීවත් වෙන එකක් කිය. ඒකනේ අම්මේ. වෙන අයියලා නම් එහෙම නෙවෙයි. අනේ මේ නංගි වැඩක් බලාගෙන ඉන්නවද පාඩු වෙරෙද්දක් කියවන්න නැතුව. ඒකනේ නංගි වෙන අයියලා නම් නංගිලාට ආදරේ. උඹට කොච්චර කිව්වත් එකයි පුතේ. ගමේ අනිත් කොල්ලෝ අම්මලාට නංගිලාට උදව් කරගෙන කොච්චර හොඳින් ඉන්නවද? අන්නරු වෙනවලුවද? මට සතිය කිව්වේ කෝල්ලක් කරා. උඹ හැමතිස්සෙම යාළුවොත් එක්ක අතේ පය එල්ලීගෙන ඉන්නේ. අම්මනි කවනට වැඩිය බය වෙන්න එපා මා මුතුවෙන් හදන්න ගිහිල්ලා. මම මේ ඉන්න තැනින් වැටෙන්නේ නැති විදිහට ඉන්න දන්නවා. අර අමීෂිය මොන ජොබ් එක කරන් ආවත් මං ඌට වඩා පල්ලයට වැටිලත් නැහැ වැටෙන්නෙත් නැහැ. හරි ඔයාගේ ලොකු කතාව අපි හැමදාම අහනවනේ අයියේ. අර අමීෂා අයියා දිහා බලනකො. ඒකනේ කොළඹ ගිහිල්ලා හොඳ රස්සාවකුත් අරගෙන. ලොකු පඩියකුත් අරගෙන අද ගෙදර එනවලු. ඒකනේ අක්කේ. අන්න එහෙමයි අයියේ කොල්ල වුණාම. ඔයා නම් අනේ මන් දන්නේ අයියේ. ඕ බොරු කතා අම්මේ පිස්සු විකාර. බොරු වෙන්නේ කොහොමද පුතේ? ගම පුරාම දැන් ඕක තමයි කතාව. ඒ අම්මයි නංගි මල්ලි මාර සතුටින්ලු ඉන්නේ. උඹත් ඔය අනුන්ගේ කුණු හොයන්න නැතුව හිටපන්. අනේ මේ අම්මේ තමන්ගේ අනාගතය ගැන හිතලා ටිකක් බුද්ධිමත්ව වැඩ කරපන්. අම්මලාට කොහොමද පේන්නේ මගේ වැරදි විතරයිනේ. මං යනවා යන්නනේ.
ඒ මාලක අපේ අයියට ගෙදරෙනම කිව්වා ලොකු පඩියකුත් තරම්. අම්මා එහෙමද බං? අයියා කලින් අතේ සතුවේ නැතුවනේ හිටියේ. අයියා කොහොමද බං ඔච්චර එකපාරටම දිනුනේ? අපේ අයියා බං කාටවත් ඊසියා කරන්නේ නෑනේ. එයා හැමෝටම උදව් කරනවනේ ඉතින්. ඒක තමයි හැමතැනින්ම ඉස්සරහට යන්න හේතුව. හොඳ මිනිස්සු තමයි කවදකාරි දිනන්නේ. ඇයි බං එහෙම කිව්වේ? නෑ බම් මං කිව්වේ දෘෂ්ටිය කලින් දිනනවා වගේ පේනවා තමයි. ඒත් නොසිතූ දෙයක් වෙලා අන්තිමට හොඳ එක තමයි හැම කතාවකම දිනන්නේ. ඒකනේ බං උඹ හරි. අම්මේ! අනේ අම්මේ! පුතේ අනේ! හ්ම් අපෝ අනේ අම්මේ අද එපා වුණා. ඉංග්‍රීසි කිව්වොත් හරිම කූණ්‍යයක් තමයි. ඉංග්‍රීසි අප්පිරියයි අනේ. ඉංග්‍රීසි අපිරිය වෙලා මේ ලෝකෙ දිනන්න බෑ පුතේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්ම. අයියෝ. අනේ උගන්නන් ටීචර්නේ මට වද දෙන්නේ. එපා වෙනවා. ඕව දැනගත්තයි කියලා මොකෝ අම්මේ රට යන්නේ අම්මේ. මොනවද පුතේ ඔය කියන කතා? අද කාලේ ඉංග්‍රීසි නැතුව මොනවත් කරන්න බෑ. අද කාලේ රස්සාවක් කරන්න ඉංග්‍රීසි නැතුව බෑ පුතේ. අමාරුයි කියලා අතාරලා දැම්මොත් ජීවිතේ දිනන්න වෙන්නේ හීනෙන් තමයි. නේ මන් දම්මේ. අනිත් ළමයි නම් ඔය ඕන දෙයක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න. මට විතරයි මේ හැම එකක්ම ඇනලා තියෙන්නේ. උඹලගේ අනාගතේ හොඳින් තියන්නනේ බං අම්මා මේ තරම් කෑ ගහන්නේ. පේනවනේ අයියා. අමාරුවෙන් ඉගෙනගෙන කොළඹ ගිහින් අද කොච්චර ඉස්සරහට ගියත් ජීවිතේ. උඹත් ටිකක් උත්සාහ කරලා බලපන් පුතේ. බැරි නෑ ඉදිරියට යන්න. හරි හරි අම්මේ. පස්සේ උත්සාහ කරලා බලමුකෝ. බඩගිනී අම්මේ මොනවාරි කන්න තියනවද? වරෙන් කොයන්න මම බත් ටිකක් කවන්න. ඔන්න මේ පාර අයියනවයි කිව්ව පුතේ. ඒ බොරුනේ අම්මේ. වව් ගම වෙනස් වෙලානේ. ආව් වරු වෙන හැටි. ඕයි හියබා හැටි බලපංකෝ. ඔහ ගණන් ගන්න නැතුව ඉන්න හදාපා. අලියොලුව තියෙන්නේ බා. වැඩි රඟන්න දෙන්න හොඳ නෑ ඔය උත්තර. ඔහොම වරෙන්කෝ. උඹ විසිල් ගහන්න නැතුව හිටපංකෝ. ඉඳපන් බම් පොඩ්ඩක් ඉඳපන්. ඔය විදියට කෑ ගහලා විසිල් ගහන්න ගියොත් උන් හිතාපි මෝඩයෝ කියලා. ටිකක් නෝමල් ඉඳපන්. උඹට පිස්සුද බං? මෝඩය වගේ ඉන්න නෙවෙයි බං මං කිව්වේ. උගේ එහෙන ලොකු සීන තියෙන්නේ. ආව් බලපංකම ඔය දින හැටි. හරියට නිකන් ගම්මේ අයිතිකාරයා වගේ. මට ඕකුන්ගේ උඩුවකම තමයි පේන්න බැරි බං. ඒක නම් ඇත්තවා. හර කොළඹ ගිහිල්ලා මොකද්ද මන් දන්නේ නැහැ ලොකු කම්පැනි එක. හොඳ ජොබ් එකක් සෙට් වුණා කියලා පොළොවෙන් පාවෙලා යන්නේ බා. ඊයා අපි දන්නේ නැද්ද මා ඕකුන්ගේ හැටි. තව මාසයක් දෙකක් ගියාට පස්සේ ඕක විනාසයි. ඕන්න එනෝ ෂේපේ බලාවංකෝ මේ පැත්තට දෙන්න කියලා. මාර රස්නයක් අප්පා. ඔයි ඔයි මල්ලිලා කොහෙද බං යන්නේ? නැවතියන්. උඹලගේ බං එහෙන ලොකු සීන තියෙන්නේ. උඹල හිතන්නේ මං කොළඹ ගිහිල්ලා ඉක්මනට මගේ හැඩරුව මාරු කරගෙන ගමේ උන්ට ෂෝ පෙන්නන්න ආවා කියලා හිතුවද බං? උඹලා ඔය විදියට පාරායින් අටවැගෙන ඉඳගෙන අනුන්ගේ කුණු හොයන තාක්කල් උඹලට කවදාවත් උඩට යන්න වෙන්නේ නැහැ. ඒක තැන පල්ලෙලා හොම් මැරිලා යන්න වෙන්නේ බං. අපිට උඩට යන්න ඕනේ නෑ බා. උඹලා වගේ ලොකු කම්පැනි වල ලොකු පුටු වල ඉඳගෙන නාහෙන් අඩාඩ ඉන්න පුරුද්දක් අපිට නෑ බා. ලොකු පුටු කියන්නේ මහ දේවල් නෙමෙයි මල්ලි. එතනට එන්න කොල්ලෙක් කොච්චර කට්ට කනවද කියලා උඹලා දන්නේ නෑනේ. තේරුණාද? හරි ඒක හරි බං. ඒ වුණාට ඒ වුණාට නෙමෙයි. මං ඉස්සරහට ගියේ මගේ අම්මයි නංගි බලා ගන්න බං. අපේ එදා තිබුණ අඳුර ජීවිතවලට එලියක් ගේන්න බං. නැතු උඹලා ඉස්සරහ ලොක්කම් පෙන්නන්න නෙමෙයි බං. දැන් ඔබ දැකලා ඉන්නේ බං එහෙන තියෙන්නේ. අපිත් එක කතා නැහැ වැඩි එහෙමනේ. පිස්සුද කොල්ලෝ. වෙනස් වෙලා තියෙන්නේ මගේ පෙනුමයි. හඳුන් පැලදුණු විතරයි මල්ලි. කොහොම හිටපංක පොඩ්ඩක්. ඇති ඇති. බොහොම හිටපංක පොඩ්ඩක්. අහගනින්. කියපංකො එහෙනම්. කියන්නද? මෙහෙමයි මචන්. උඹලා දිනු වෙන්න නම් මුලින්ම තමන්ගේ අම්මගේ තාත්තගේ චිට්ටතක හිතෙන්ම වගනින්. ඊට පස්සේ ඒක ඇඳපන්. ඒ අඳින චිට්ටේ උඹම බලපන් ලස්සනද කියලා. කොච්චර ඇඳන් ලස්සනට ඒ චිට්ට දෙක අඳින්න බැරි නම් උඹේ ජීවිතේ ෆේල් බං. කොල්ලෝ වැරදිලි හිතන්න එපා බං මං කියපු දේ. උඹ හැමදාම දකින්නේ අම්ම ගහේ කඳුළු නම් ඒ කියන්නේ උඹ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කළා නැහැ කියන එකනේ බං. අද ඉඳන්වත් ආයේ ඔය තැන තැන රෝන් දෙක ගහන් කල්ලි හැදෙන්නේ නැතුව හරි ටාගට් එකක් ඇතුව වැඩ කරපන් බං. එතකොට උඹලට ජීවිතේ දිනන්න අමාරු වෙන්නේ නෑ මල්ලිලා. ඒකත් ඇත්ත බා. උඹ හරි අපිට කොතනක හරි වැරදුනා බා. අපේ උදේ ඉඳන් රස්තිය අතු ගහ කාලනාස්ති කරන් හිටියට අපිට අපේව මත පසු වුණා බං. අන්න ඒකනේ බං මම මෙච්චර වෙලා කිව්වේ. උඹලා වටින කොල්ලෝ බං.
නිකරුණේ විනාශ වෙන්න එපා බං. තේරෙන මිනිස්සු උඹලගේ ළඟ ඉඳලා උඹලට මං කියපු වචන ටික උන් කලින් නොකියුවේ. උන්ගේ තියෙන කුහකකමට බං. තේරුම් ගනි. අඩෝ අපිට සමාව යන්න මචං. very sorry බා. උඹ කියන කතාව ඇත්ත දැන් මට හොඳට තේරෙනවා බා. අපි උදේ ඉඳන් රස්තේ යතු ගගහ කානාස්ති කරන් හිටියට අම්මලා ගැනවත් හරියට බැලුවේ නෑනේ බා. මට දැන් මාවම පිරියයි බා. අපේ අම්මා අපිට කන්න බොන්න දීලා කොච්චරනම් දුක් විඳද. හැබැයි අපි යාළුවෝ සෙට් එකක් එක්ක පාරයින් ලොකු ටෝක් දීදී කාලේ කෑව විතරයි බා. අද මම මගේ ජීවිතේ වෙනස් කරගන්නවා බා. මං උඹලට වෛර කරලා ලොක්කන් කිව්ව නෑ බං මල්ලිලා. මමත් උඹලා වගේ මහපාරායිනේ. කාලේ නාස්ති කරපු කාල කන්නේ තමයි බං ඉස්සර. හැබැයි මට මගේ අම්මගේ ඇසල කඳුළු දකිද්දී හොඳටම තේරුණා බං. මං තවදුරටත් ඔය විදිහට හිටියොත් මගේ පවුලේ අනාගතය අඳුර වෙනවා කියලා බං. ඔබ හරි බා. අපිට වැටදුන් තන ඔබ හදා දුන්න මචං. ස්තුතියි බා. අපි එදා ඉඳන් උඹට කුණු හබ ගී හිටියට අද උඹ අපේ ඇස් ඇරෙව්ව බා. මට නම් අද ගෙදර ගිහිල්ලා මුලින්ම අපේ අම්මා කකුල් දෙක ළඟ වැද ඇටිලා සමාව ගන්න හිතනවා බා. මම ආද ඉඳලා කිසිම නරකඩක් කරන්නේ නෑ බා. මටත් ඕන මේ ශුභ වගේ අපේ අම්මගේ මූට හිනාක් කියන බා. බැන්නට සෝරි මචං. ඔන්න ඔය ටික තේරුණා නම් එච්චරයි මල්ලිලා. වැරදුණු තැනක ඉඳලා ආපහු හැරෙන්න පුළුවන් නම් ඒක තමයි උඹලා දෙන්න ලබන ලොකුම ජයග්‍රහණය. මචං මට පරක් වෙලා තියෙන්නේ අම්මා මං එනකම් බලන් ඇති. උඹලත් අදින ජීවිතය අලුත් විදිහට පටන් ගනින්න. මං යනවා බං යන්න පරිස්සමට ඉඳපල්ලා. අඩෝ කිව්ව කතාව සිරාවා. ඒක ඇත්ත බා. අපේ ළඟ හිටපු සමහර එවුන් කරේ අපිට වලකප්පු එක බා. හොඳ මිනිස්සුන් නැතුවම නෙමෙයි බා. ගොඩක් එවුන් බලන් ඉන්නේ අපිව නාස්ති කරලා උන්ගේ ගේම ගහ ගන්න බා. අපි ආයේ බොක්කුඩු ඉන්න ඕනේ නෑ බා. නිකන් අපි මෝඩයෝ වෙන්නේ මොකටද බා? ඒක ඇත්ත බා. වරෙන් යන්න බොක්කුඩු සෙට් නෑ බා. ඕක කියපු කතාව 100%ම හරි. අදින් පස්සේ අපිට ආයේ ජීවිතේ වර්ධින්නේ නෑ මචං. දෙන්නත් එකතු වෙලා හොඳ ජොබ් එකක් සෙට් කරගන්න හදාපා. යමන් යන්න ගෙදර. යමන්. මේ වගේ ගමක ඉපදෙන්න මං කොච්චර පින් කරන්න ඕනද? අම්මේ ඔයාගේ පුතා එනවා. අම්මේ අම්මේ ඔයාගේ පුතා ආවා අම්මේ. අම්මේ අම්මේ අනේ අම්මේ අනේ මගේ පුතේ උඹ ආවද? මට නම් මේක අදාහ ගන්නවත් බෑ පුතේ. අනේ මගේ පුතේ ඔහොම නැවතියන්කෝ වරෙන් යන්න මාත් එක්ක. ආපු ගමන් මාව පන්සලට එක්කන් යන්නේ නේ. හරි හරි යමන්කෝ මමනේ එක්කන් යන්නේ. අතුල හමුදුරුවෝ දන්නවා මං අද හවස ගමට එනවා කියලා. යම්. කොන්ක්‍රීට් වනාන්තරයක ඉඳලා ගමට ඇවිල්ලා ඉස්සෙල්ලම පන්සල බලන්න යද්දි මාරම සැනසීමක් දැනේවි අම්මේ මට.